දැන් ඉගෙනගෙන වැඩක් නැහැ. වෙන මොනවා හරි කරන්න ඕනේ. උසස් පෙළ කළා වැඩක් නැහැ. A level කළාට ඇති ප්‍රයෝජනයක් නැහැ. ඉගෙන ගත්ත අයට නෙමෙයි දැන් ප්‍රයෝජන තියෙන්නේ. වෙන මොනවා හරි කළාම. ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන මොනවා කරන්නද? කාලය යනවා විතරයි. වයස යනවා විතරයි. දැන් දරුවනේ ඔය සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවා කියන්නේ ජීවිතේ අවසානයක් නෙමෙයි. මේක සාමාන්‍ය පෙළ විභාගයට ලියලා ප්‍රතිඵල ආවා කියන්නේ ඇත්තටම ජීවිතේ අලුත් ආරම්භයක්. ඒ කියන්නේ මෙතනින් තමයි අපේ දරුවෝ මේ තමන්ගේ අධ්‍යාපනයේ නැත්තම් තමන්ගේ ජීවිතේ ඊළඟ පියවර හරියටම තියන්න ඕනේ. හොඳට කල්පනා කළා ඊළඟ පියවර හරියටම තියන්න ඕනේ තැන තමයි මේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආපු අවස්ථාව. දැන් මේ වෙන දෙයක් තියෙනවා හැබැයි. ඔය ප්‍රතිඵල ආවට පස්සේ එක එක සමාජයේ ඉන්න හුඟක් අය මිනිස්සු සමහර වෙලාවට කිසිම අධ්‍යාපනයක් ඒගොල්ලන්ගේ වයසේ ඒගොල්ලන්ගේ ඉස්කෝලේ යන කාලේ ලබා ගත්තේ නැති. එහෙම අධ්‍යාපනයකින් පරිපූර්ණ වෙලත් නැති. නිකන් ඔය ඕගොල්ලන්ගේ ගෙදෙද්දි හම්බ වෙන වටපිටාවේ හම්බ වෙන බොහෝ දෙනෙක් ඕගොල්ලන්ගේ ඔළුවට දාන කතාවක් තියෙනවා. ඒ කතාව තමයි මේ දැන් ඉගෙනගෙන වැඩක් නැහැ. වෙන මොනවා හරි කරන්න ඕනේ. උසස් පෙළ කළා වැඩක් නැහැ. A level කළාට ඇති ප්‍රයෝජනයක් නැහැ. ඉගෙන ගත්ත අයට නෙමෙයි දැන් ප්‍රයෝජන තියෙන්නේ. වෙන මොනවා හරි කළාම. ඒ නිසා මේ විදිහේ කොහේවත් නැති මතවාද ටිකක් ගෙනහැල්ලා ඔළුවට දානවා ඕගොල්ලන්ගේ මේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ආවට පස්සේ ඊළඟට ඕගොල්ලෝ කල යුත්තේ මොකද්ද කියලා තීරණය ගන්න බැරි කරවන්න. ඒකින්ද හොඳට මතක තියාගන්න සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ආවා කියන්නේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ අධ්‍යාපන ගමනේ ඊළඟ පියවර හරියටම තියන්න ඕනේ තීන්දුව ගන්න ඕනේ වෙලාව තමයි මේක. දැන් සාමාන්‍ය පෙළ සමත් වෙලා ඊළඟට කවුරු හරි දරුවෙක් තීරණය කරන්න ඕනේ තමන් මොකද්ද තමන්ගේ අනාගතය වෙනුවෙන් කරන ඊළඟ වැඩපිළිවෙල කියලා. ඒක උසස් පෙළ කරනවද වෙන ක්ෂේත්‍රයකට යනවද කියන එක. හැබැයි ඔය වෙන ක්ෂේත්‍රයකට යනවා කියන එක පහසු වැඩක් නෙමෙයි. ඒක හරිම අවිනිශ්චිතයි මොන තැනකදී අවදානමකට ලක් වෙන්න වෙයිද ආපහු හැරෙන්න වෙයිද කියලා පැහැදිලි නෑ. දැන් උසස් පෙළ කරන එක වැඩක් නෑ. එහෙම නැත්නම් උසස් පෙළ කළා අපේ විශ්වවිද්‍යාලවලට ගියාට ඒ විශ්වවිද්‍යාල වැඩක් නෑ. ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන මොනවා කරන්නද? කාලය යනවා විතරයි, වයස යනවා විතරයි. ඔහොම කියන අය කවුද කියලා හරියට බලන්න ඕනේ. ඒගොල්ලෝ මොනවා හරි ඉගෙන ගන්න කාලේ හරියට සාර්ථක වෙච්ච මිනිස්සු නම් තව කමක් නෑ. එහෙම මොකුත් නැති අය තමයි ඔය කතන්දර කියන්නේ. ඒ හින්දා සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ ඕගොල්ලෝ හොඳට කල්පනා කරලා තීන්දුවක් ගන්න ඕනේ ඊළඟට අපි මොකද්ද කරන්න කියලා. දැන් අපේ පන්තිවල සාමාන්‍ය පෙළ සමත් වෙලා ප්‍රතිඵල එන්න කලින් ඕගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා අපේ විෂයන් හදාරන්න. උසස් පෙළ තෝරාගෙන තියෙනවා. දැන් සාමාන්‍ය පෙළ සමත් වෙලා ප්‍රතිඵල ආවට පස්සේ උසස් පෙළට සම්බන්ධ වෙන්න තව පිරිසක් එළියේ ඉන්නවා. දැන් මේ ප්‍රතිඵල ආවට පස්සේ දැන් මේ දරුවෝ කරන්න ඕනේ එහෙනම් තමන්ගේ තීරණේ හරියටම ගන්න එක. ඒකදී කල්පනා කරලා හොඳට වටපිටාව බලලා තීරණයක් ගන්න. දැන් අපිට නැති දෙයක් කියා ඉඳලා වැඩක් නැහැ. ලංකාවේ විශ්වවිද්‍යාල හොඳ නැහැ. ලංකාවේ විශ්වවිද්‍යාල මදි. උසස් පෙළ කළාට වැඩක් නැහැ. උසස් පෙළ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? ඕවා නැති දේවල් කියා ඉඳලා වැඩක් නැහැ. මේ අපිට තියෙන දෙයින් ගොඩ යන්න අපිට තියෙන දේ ප්‍රයෝජනෙට ගන්න තමයි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ. තියෙන තැනින් පටන් අරගෙන ඉස්සරහට යන්න ඕනේ. දැන් මේ රටේ තියෙන ඔය අධ්‍යාපනයෙන් තමයි දැනට මේ රටේ ඔය දියුණු වෙලා ඉන්න ඉහළ තැන්වල ඉන්න ඔක්කොම මිනිස්සු මේ රටේ තියෙන ඔය අධ්‍යාපනයෙන් තමයි තමන්ගේ ගමන ඇවිල්ලා තියෙන්නේ. හද්ද දුප්පත් පවුල්වල ඉතාම පිටිසර ගම්මානවල ඉන්න දරුවෝ පවා මේ අධ්‍යාපනය කියන ක්ෂේත්‍රය ඔස්සේ ඉස්සරහට ගිහිල්ලා අධ්‍යාපනයේ ප්‍රතිඵල නෙලාගෙන තමයි දැන් හොඳ තැන්වලට ඇවිල්ලා ඉන්නේ. බලන්න ඔය ඉහළ තනතුරුවල ඉන්න මිනිස්සු ඒගොල්ලන්ගේ මුල් ජීවිත කතා දිහා බැලුවහම කොච්චර දුප්පත් විදිහට කොච්චර ග්‍රාමීය ප්‍රදේශවල ඉඳලා ආපු අය. දැන් මේ මිනිස්සු සාර්ථක වෙලා තියෙනවනම් ඒක සාක්ෂි පිට අපිට අස්පනා අපිට තියෙනවනම් මේ දැන් තියෙන ඉස්කෝලේවල අඩුපාඩු ගැනයි විශ්වවිද්‍යාලවල අඩුපාඩු ගැනයි A level කළාට වැඩක් වෙන්නේ නැහැ කියන ඔය කතන්දර ටිකයි අහහා ඉඳලා වැඩක් නැහැ. අපිට පහසුම ක්‍රමය තමයි අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්නේ. අපි මේ ශක්තිමත් මේ සමාජ ක්‍රමයේ ඉන්නවා නම් ඉන්නේ ඔය අධ්‍යාපනයේ හින්දා. හුඟක් චරිත මේ සමාජ ක්‍රමයේ ශක්තිමත්ව ඉන්නේ ඒගොල්ලෝ ලබපු අධ්‍යාපනයේ හින්දා. ඒ නිසා අධ්‍යාපනයේ කොයිතැනකවත් අසාර්ථක වෙන්නේ නැහැ. අධ්‍යාපනයෙන් යන්න පුළුවන් ගමන ඊටාම පැහැදිලි, පහසුයි සහ අවදානම හුඟක්ම අඩුයි. ඒ නිසා ඕගොල්ලෝ මේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයේ එක්ක
තීරණය කරන්න ඕගොල්ලන්ගේ ඊළඟ අධ්‍යාපන මට්ටම හරිම තැනට ගෙනියනවා කියන එක. ඒක ගෙනියන්න තමන් කැමති විෂය ධාරාව තෝරගන්න. ඒකෙදි කැමැත්තට පළවෙනි තැන දෙන්න. ඔබ කැමති කලාද වාණිජයද නැත්නම් වෙන ක්ෂේත්‍රයක්ද එතෙන්ට පළවෙනි තැන දෙන්න. කැමැත්තට පළවෙනි තැන දෙන්න මිනිස්සු කියන ඔය මූලික ඒගොල්ලන්ගේ අධ්‍යාපන කාලෙවත් කිසිම සාර්ථකත්වයක් නැති අය දැන් කියන ඉගෙනගෙන වැඩක් නැහැ වෙන මොනවා හරි කරන්න කියලා ඔය කතන්දර කියන ඔය මනස්ගාත ඔලුවට ගන්න එපා. හරියට තමන්ගේ ප්‍රතිඵලිත එක්ක තමන් කැමති ක්ෂේත්‍රය තෝරාගෙන උසස් පෙළ ඉගෙන ගන්න පටන් ගන්න. මේක සාමාන්‍ය දුප්පත් පවුලක ළමයෙකුට සාමාන්‍ය පවුලක ළමයෙකුට තියෙන දැනටත් මේ සමාජ ක්‍රම ඉතුරු වෙලා තියෙන හොඳම පාර තමයි ඕක. ඒ පාර ගිහිල්ලා වරදිච්ච මිනිස්සු හුඟක් අඩුයි.